ජීවමාන යේසුස් වහන්සේගේ නාමෙන් ඔබට සුබ දවසක්. අපි බලමු යෙසායා 44 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. ඉතින් ස්වාමීන් වහන්ස ඔබ අපේ පියානෝය, අපි මැටිය, ඔබ අපේ කුඹකාරයාය, අපි සියල්ලෝම ඔබගේ අතේ කර්මාන්තය. ආමෙන්. උන්වහන්සේගේ වචනේ ඔබට මට කතා කරනවා. මේ දෙවියන් වහන්සේ ඔබගේ මගේ පියාණන් වහන්සේ බවත් ඒ වගේම උන්වහන්සේ ඔබගේ මගේ කුඹකාරයා අපේ මැවුම් කරුවානෝ බව මේ පදයේ තුල ඔබට මට ස්වාමින් වහන්සේ කතා කරනවා. ඔබ කල්පනා කරලා බැලුවොත් අපි හැම කෙනාගේම නිර්මාණකරුවා කවුද? මේ දෙවියන් වහන්සේ. අපි උන්වහන්සේගේ අතේ නිම වූ එක් බඳුනක් පමණයි. ඒ නිසා ඔබ තුල ඇති කැඳුණු බිඳුණු දුර්වල වේදනාකාරී කොටස් උන්වහන්සේට බාර දෙන්න. මක්නිසාද උන්වහන්සේ සියල්ලෙන් මිල කළ නොහැකි අගනා භාණ්ඩයක් නිර්මාණය කරන්න යනවා. ඒ භාණ්ඩය ඔබයි. එවිට ඔබ සෑම අවස්ථාවකම දේව රාජ්‍ය අලංකාර කරන, දේව රාජ්‍යට ආදරය කරන, ඒ රැකගෙන වර්ධනය කරන අනගි මිනිසෙක් වෙන්න යනවා. ඉතින් ස්වාමින් වහන්සේ ඔබට කතා කරන්නේ උන්වහන්සේ අපේ කුඹකාරයා බවත් නිතර ඔබ මම උන්වහන්සේගේ අතේ කර්මාන්තයක්ව සිටිනවා. ඉතින් උන්වහන්සේ තුල ඔබ මම ජීවත් වෙනකොට නිතර අපි මැටි දූවිලි කියන එක අපි සිහි කරන්න ඕනේ. එවිට යටහත් භාවය තුල ස්වාමින් වහන්සේ ඔබව මාව පියවරින් පියවර ඉහළටත් ඉදිරියටත් උසස් කරන්නම යනවා. ඉතින් ස්වාමින් වහන්සේ ඔබට මේට මඟ පෙන්නනවා. කතා කරලා ඔබට උගන්වන්න යනවා. ඔබ උන්වහන්සේගේ අතේ අනගි වාචනයක් වෙනකොට, ඔබ ගෞරවනීය වාචනයක් වෙනකොට, උන්වහන්සේට මහිමය ගේන වාචනයක් වෙනකොට ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. ඔබ ඔබගේ සභාවට, ඔබගේ පවුලට, ඔබගේ ජීවිතයට ආශිර්වාදයේගෙන ආදර්ශමත් කිතුණු දරුවෙක්, දේවදාස දාසියෙක් වෙන්න යනවා. ඔබට ස්වාමින් වහන්සේ මේ වර්ෂයේ බොහෝ කොට ආශිර්වාද කරමින් ඔබව ගෙන යනසේක. ඔබට ජේසු පීඨයි සුබ දවසක්.